ඕන නම් ඔයාලා හැමෝටම ගන්න පුළුවන්. හැබැයි කාර්යකට බද්දක් ගන්නවා ලක්ෂ 70යි 80යි. වාහන මිල වැඩි හින්දා නෙවෙයි ගන්න බැරි. මේ තක්කඩි 15ක හින්දා ගන්න බැරි. හැබැයි රනිල්ගේ වාහනේ ලක්ෂ 3995යි. ටයර් එකක් ලක්ෂ 50යි. විදිනෝදින වාහන. මම දැන් ඊයේ මලික්කාර් කියනවා මම කිව්වා කියලා ලක්ෂ 12ට 20 කාර් දෙනවා කියලා. ඊයේ මම දැක්ක මලික්කාර් කියනවා. මේ මාධ්‍ය ඉස්සරහ අභියෝග කරන්නේ. මලික්කාර් ඔයා මම ලක්ෂ 12ට 20 කාර් දෙනවා කියලා කිව්වොත් කියපු තැනක් හඬපටයකින් හරි මොකෙන් හරි ඔප්පු කළොත් එයා විතරක් නෙවෙයි නාමලුත් බොරු කිව්වා. ගොඩක් දෙනෙක් කියනවා මම කිව්වලු ලක්ෂ 12ට 20 කාර් දෙනවා කියලා. මලික්කාර්ට මේ අභියෝගය කරන්නේ මාධ්‍ය ඉස්සරහ. ඔයා කෙලින් මිනිහෙක් නම් ඔයා ඊයේ මම දැක්ක කියනවා ලක්ෂ 12ට 20 කාර් දෙනවා කියලා මම කිව්වා කියලා. මම ලක්ෂ 12ට 20 කාර් දෙනවා කියලා කියපු තැනක් ඔයා පෙන්නුවොත් මම ඇමතිකමෙන් മന്ത്രിකමෙන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයේ ජාතික ජනබලයේ දේශපාලනයෙන් අයින් වෙලා ඔයාගේ දේශපාලනයට එනවා කියන ඕන බැල මෙහෙවරකමක් කරා. මම සූදානම් ඇමතිකමෙන් മന്ത്രിකමෙන් අයින් වෙන්න. හැබැයි ඔයත් අභියෝග බාර ගන්න ඕන. එහෙනම් ඔයත් ඉල්ලා අස්සෙන් සූදානම් වෙන්න ඕනේ ඒක ඔප්පු කරගන්න බෑ. අභියෝග කරනවා නම් චැලෙන්ජ් කරනවා නම් කෙලින් හිටගෙන කරන්න ඔය අනින කල්පමේ ගරුත්වය දෙක අභියෝග කරා. හඬපටයක් තියෙනවා නම් මණික්කාර පුළුවන් නම් ඔප්පු කරනවා. අපිට පෙට්‍රෝල් අඩු වුණාද? විත්ස් එක ලක්ෂ $1ට හම්බුණාද? එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ජපාන් බයික් එකක් හම්බුණාද කියලා මේක කවුරුද බාහත් නෙවෙයි 10ක් කරුවොත් මේ බොරුවක් මේගොල්ලෝ දිගින් දිගටම කරනවා. මේ දුප්පත් මිනිසුන්ට කියන්නේ මේ දේශපාලනය කියන්නේ මම වැඩි කාලෙ ඉන්නේ නැහැ බය වෙන්න එපා. ඉන්නේ තව මාස දෙක තුනයි. හැබැයි මං ඉන්නකම් ඇත්ත කියලා තමයි යන්නේ. මේ සම සාමාන්‍ය ජනතාවට කවදාවත් හොඳ දේවල් වෙන්නේ නැහැ. අපිට පෙට්‍රෝල් 150ට ගන්න වෙන්නේ නැහැ. දැන් පෙට්‍රෝල් භාග්‍යය තමයි 150ට ගන්න පුළුවන්. මේ ඉන්න එක්කෙනෙකුට කියන්නකෝ ඒගොල්ලෝ වේදිකාවල ඒවා කිව්ව නැද්ද කියලා. ගෑ ගන්න එපා බබාලා වාඩි වෙන්නකෝ. අහන්නකෝ අපි කියන එක. අයි අද ඔය කුඩු ගාලා ආයෙ සත දාන්න පටන් ගත්තා. ඒ කුඩු ගානේ නපිට දැන් එක්කෙනෙක් නැගිටලා කියන්නේ ප්‍රභාකරන් රස්තවාදී කියලා. නෑනේ. ඉස්සරහත් නැහැ පිටපස්සෙත් නැහැ. හැබැයි අපේ සබලියට කියන්නේ මොකද්ද? අපේ රණවිරුන්ට කියනවා සබලියෝ කියලා. ඔයගොල්ලෝ කොත බල තියනවා නම් කවුරු හරි මම බලා දෙන්න. මගේ විනාඩි 9ක් තියෙනවා මම දෙන්න. කවුරු හරි නැගිටින්න ඔන්න එනවා බික්කොච්ච නయ్యා. අපිට කියන්නේ මේ රටේ ඉන්න සෙබලියෝ නෙවෙයි රණවිරුවෝ කියලා. නැත්තම් කියන ප්‍රභාකරන් රස්තවාදී කියලා. එයාටත් කියන්න බැරුව ඉන්නේ. ගරු මූලාසන මන්ත්‍රීතුමනි ඒ තරමට මේක රට වැඩිලා තියෙන්නේ. තවත් මම කියන්න. අහන්න. හරිද? දැන් අපි කියනවා අපි කිව්වා මෙච්චර කාලේ අපි බස් වල ගිහිල්ලා දේශපාලනයක් කරනවා කියලා. හොඳයි. අපි මේ ට්‍රේන් වල ගිහිල්ලා දැන් සමහර වීඩියෝස් දැම්මා ට්‍රේන් වල. අවිල බලන්න ඔය අපේ මේ මාධ්‍ය වල තියෙන ගේ එක තමුන් සමහරුන්ට කාර් දෙකයි සමහරුන්ට වාහන තුනයි. දැන් මේ තව 2000ක් ගෙන්නනවලු එම්පිලාට දෙන්න. අපි ආවේ මේ අපේ සල්ලි වලින් මං කිව්වා මගේ ඩෙන්ටි කාඩ් නම්බර එක 86යි 18යි 0යි 32යි 95යි මගේ ටෝටල් ඇසෙට් එක අද මං ගාව තියෙන ලක්ෂ 18යි. ඊට වඩා කොයිර සල්ලි තියනවා නම් අරන් දෙන්න මම තියාගන්න. හැබැයි ඒක එම්පි කෙනෙකුට නැගිටලා කියන්න උන්ගේ වත්කම් බරගම් එකට ඩෙන්ටි කාඩ් නම්බර කියන්න වික්කොච්චි නෑයට අහන්න එයාගේ ඩෙන්ටි කාඩ් නම්බර පුළුවන් ද කියන්න බෑනේ. මෙච්චර කාලේ කිව්වා අපිට සල්ලි නෑ. අපි ප්‍රභු ජාතියක් නෙවෙයි. අපි සාමාන්‍ය මිනිසුන්ගේ ජාතියක් කියලා කිව්වා. දැන් වෙන්නේ මොකද්ද? දැන් බලුවම ඔයගොල්ලෝගේ වත්කම් බරගම් නාමල්ට වඩා වැඩි. දැන් බලුවම මේ ජෝතිදගේ එයාගේ එකට වඩා වත්කම් බරගම් වැඩි. වඩේ විකුණලා, පාම් විකුණලා. දැන් මේ මාත්‍යවල ගිහලා අඩුවා මම දැන් මේ කෙසල් කෙඩි ගත්තා, රයිස් ගත්තා. මට මේ මිනිස්සු සල්ලි දුන්නා පාන්න කියලා. නෑ නෑ මං කියනවා පරුප්පු කියලා.